ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් උදේම පුංචි බෙලා නැගිටලා ගෙදර වැඩ කරන්න පටන් ගත්තා. නපුරු කුඩම්මාගෙන් නම් ඉතින් විසුමක් නැහැ. බෙලා මේ වලන් ටික හොදපන්. මේ පිගන් ටික හොදපන්. ගී යතු ගහපන්. කුඩම්මා කෑ ගහනවා. ඉතින් පුංචි බෙලා පුංචි අත්වල කර ගැට එනකන් වැඩ කළා. බෙලාට හොඳටම මහන්සි. ඒ නිසා පොඩ්ඩක් බිම වාඩි වුණා. නපුරු කුඩම්මා බෙලා වැඩ ඉවරද? විවේක ගන්නේ කියලා ආයෙත් කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් පුංචි බෙලා හොඳටම හෙම්බත් වෙලා. ඒත් ඉතින් වැඩ නම් නතර කළේ නැහැ. ඒ අතරේ මහන්සි වැඩිකමට බෙලා සිහිසුන් වෙලා ඇද වැටුණා. නපුරු කුඩම්මා ඇවිත් බෙලාව ඇහැරවන්න හැදුවත් එයාට සිහිය ආවේ නැහැ. නපුරු කුඩම්මා ඉක්මනට බෙලාව රෙද්දක උතලා කැලේට ගිහින් දැම්මා. කැලේ කෑම සොයමින් ඔබ ගිය මුවරංචුවකට බෙලාව හමු වුණා. මුවරැලේ නායක මුවා බෙලාව යාළගේ ගුහාවට අරන් යන්න තීරණය කරා. අනික් මුවන්ගේ උදව්වෙන් බෙලාව යාළගේ ගුහාවට අරන් ගියා. ඉතින් යාළුවනේ එයාලා බෙලාට සාත්තු කළා. බෙලා හෙමි ඇස්සරිනකොට එයා හිටියේ මුවරංචුවක් වට කරගෙන ගල් ගුහාවක් ඇතුලේ. ඉතින් පුංචි බෙලා හොඳටම බයි වෙලා කෑ ගහන්න හැදුවා. එතකොටම මුව නායකයා කතා කරන්න පටන් ගත්තා. හරි පුදුමයි. බෙලා පුදුම වෙලා බලන් හිටියා. මුවෙක් කතා කරනවා බෙලා දැක්කේ අදමයි. ඉතින් එයාට හරි සතුටුයි. මුව නායකයා එයාට වෙච්ච හැමදේම කිව්වා. ඒ වගේම ඒ කැලේ සත්තු කතා කරන එකේ රහස ඒ කැලේ නිකන් කැලයක් නොව මායා කැලෑවක් බව බෙලාට වැටහුණා. මායා කැලේ මායා බලෙන් තමයි බෙලාට සනීප වුනේත්. ඒ වගේම කැලේ සත්තු කතා කරන්නෙත්. ඉතින් බෙලාට හරි සතුටුයි. මායා කැලේ හැම තැනම මායාවල් පිරීලා තිබ්බා. බෙලාත් සතුටින් හැමදාම මුවරංචුවත් එක්ක ඉන්න තීරණය කළා. ඉතින් එදායින් පස්සේ නපුරු කුඩම්මාගෙන් කිසි කරදරයක් බෙලාට උනේ නැහැ. එයා කැලේ සත්තුත් එක්ක සතුටින් හිටියා. නපුරු කුඩම්මා ටික කාලෙකින් මැරිලා ගියා. නමුත් මායා කැලේ බලෙන් බෙලා නම් හැමදාම සතුටින් හිටියා. දැක්ක නේද යාළුවනේ? අපි හොඳ දේවල් කළොත් අපිටත් හොඳක්ම තමා වෙන්නේ කියලා. අපිත් අනුන්ට කරදර නොකර හොඳින් හිටියොත් මායා කැලෑවල් අපිටත් හම්බ වෙන්න පුළුවන්.